මට අද හිතුණා මොක ටොපික් එකක් ගැන කතා කරන්න ඕනි කියලා. මම දැන් චුට්ටකට කලින් වීඩියෝ එකක් දැම්මා. හේතුවක් දන්නේ නැහැ. ගොඩාක් පොලිසියෙන් වට වෙලා ඉතිත් ළමෙක් ෆෝන් එකේ ගේම් ගහනවා අඬ. ඊට පස්සේ මම අද දවල් වීඩියෝ එකක් දැක්කා. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ දවල් 2 වෙනකන් ඉස්කෝලේ වෙලාව දිග්ගස්සලාලු. ඒකට ළමයි එක එක අයිඩියාස් දෙනවා. අනේ අපරාධේ මේ බඩි ගෙනියනවනේ කන්න නැහැනේ පීරියඩ් එකක් ටිකක් වැඩි වෙලා මම නම් කැමති නැහැ. ටියුෂන් යන්න පරක්කු වෙනවනේ. ටියුෂන් කට් කරලා තමයි ඉන්න වෙන්නේ. ඔන්න ඔය වගේ කතා. මම මේ අත්දැකීමෙන් කියන්නේ මගේ චයිනාවල මේ රූම් එකේ view එකකින් බලනකොට ඉස්සරහා තියෙන ඉස්කෝලයක්. එතකොට චයිනාවල ඉස්කෝලයක් පටන් ගන්න උදේ 7:00 ඉඳන් හවස 5:00 තමයි ඉවර වෙන්නේ. උසස් පෙළ ළමයින්ට හවස 9:00 රෑ 9:00 තමයි ඉස්කෝලේ ඉවර වෙන්නේ. මැද පැය දෙකක රෙස්ට් එකක් දෙනවා නිදා ගන්න. ඉස්කෝලේ පුටුවම දිගහැරලා නිදා ගන්න පුළුවන්. එහෙම සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඉස්කෝලේම කෑම දෙනවා එහෙම. එතකොට මම දකිනවා ළමයි සහ දෙමාපියෝ කරන කැපකිරීම. සහ මගේ රූම් එකේ ඉන්නවා වියට්නාමයේ නංගි කෙනෙක්. ඒ නංගි උදේම හැරලා කිසිම පැකිලීමක් නැතුව ලෙක්චර්ස් යනවා. මම අහනකොට යා කියනවා අක්කි මම පුරුදු වෙලා ඉන්නේ. මොකද අපේ රටේ ඉස්කෝලේ පටන් ගන්න උදේ 7ට එහෙම කියලා. එතකොට මම මේ කල්පනා කරේ ලංකාවේ පැය භාගයක් වැඩි කරත් ඒ ළමයින්ගේ මානසික මට්ටම. එයාලා ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න නෙමෙයි. පීරියඩ් එකට හකාලි ඉවර කරලා ඉන්ටර්වල් එකේ කනවා. එකමාරට ඉවරෙච්ච ගමන් බස් එකට නැගලා කොහේ හරි කඩේක හංගලා ෆෝන් එකත් එළියට අරගෙන ටියුෂන් එකට දුවනවා. ටියුෂන් කියලා කියන්නේ ලංකාවේ මාෆියාවක්. හොඳ ගුරුවරු ඉන්නව නැත්තේ නැහැ. ටියුෂන් කියන එක විහිුනේ පාසල් පද්ධතිය තුළ හරියට විය යුතු යුතුයකම් වෙච්ච නැති නිසා. මොකද පාසල එකමාරට වහනවා කියලා ගුරුවරුත් දන්නවා ළමයිනුත් දන්නවා. ගුරුවරු ටක් ගාලා ටියුෂන් එකට යනවා. සල්ලි හම්බ කරන්න ළමයි ටිකත් ඉස්කෝලේ වෙච්ච නැති ටික ටියුෂන් එකෙන් ඉගෙන ගන්නවා කියනවා. මොකද ඉස්කෝලේ ගුරුවරුම ටියුෂන් කරද්දී ඉස්කෝලේ හරියට උගන්වන්නේ ටියුෂන් එක හරියට කරගන්න බැරි නිසා. මේක ඇත්තටම දැන් ව්‍යාපාරයක් වෙලානේ තියෙන්නේ. මොකද එක නගරයක ළමයි 2000ක් 3000ක් හදාගෙන නගර 3ක් අල්ලගත්තා නම් හොඳටම ඇති. එක ගුරුවරයෙක්ට ඒකෙන් 100% එකක් කැම්පස් සිලෙක්ට් වෙනවා. ඒතර 99%ම දෙමාපියන්ගේ සල්ලි කාලා. ඉතින් ඒ මාෆියාවට හවුල්කාරයෝ වෙනවා. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ මේ වීඩියෝ එක දකින්න කවුරු හරි ඉන්නවා නම් මාව අඳුරන. ඔයාලා දන්නවා ඉතින් අපි ඉස්කෝලේ ගියපාටි මහා කන්දක හිටියා අපි සාමසර. එහෙනම් පල්ලෙහාට එන්න ඕනේ ඉස්කෝලේ. ඉස්කෝලේ ඇවිල්ලා ලොකු බර ස්කූල් බෑග් එකක් අරගෙන කන්ද නැගලා යන්න ඕන. පහෝදාට එන්න ඕන. පහෝදාට එනකොට අපේ ඇඳුම් වේලා නැහැ. සමහර වෙලාවට අපි පොල් කඩු ස්ට්‍රීක් වලින් තමයි රෙදි මැන්දේ. ඉතින් ওই විදිහට තමයි අපි ඉස්කෝලේ ගමනේ ඒ කාලේ ගත කරේ. ඉතින් මම දැන් විශේෂ විදි උපාධියක් කරන කෙනෙක් විදිහට ඇත්තටම මට හිතෙනවා දැන් රටකට ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන නිසා ඇත්තටම පාසල් පද්ධතිය දියුණු වෙන්න ඕනේ ලංකාවේ. කාලේ වැඩි කරන්න ඕනේ 2 වෙනකන් නෙමෙයි ඇත්තටම 4-5 වෙනකන්. මොකද මේ ළමයින්ට දැන් හොඳ පුරුද්දක් කරන්නේ ගේමින් ගහන එක. මොකද මේ ළමයි නාස්ති වෙන්නෙම එකමාරෙන් පස්සේ ගෙදර ගියත් කෙලින්ම ටියුෂන් එකට ගියත් එළමට ඔළුවේ දුවනවා එකමාරෙන් පස්සේ මම නිදහස් කියන එක. ඊට පස්සේ ඔන්න විකාර ඇඳුම් ඇඳගෙන විකාර සපත්තු දාගෙන දෙමාපියන්ගේ සල්ලි කකා ටියුෂන් යන්න ඉල්ලනවා. ඒ ටියුෂන් ෆී එකට අමතරව තව බබලන්නත් එයාලට දෙමාපියෝ සල්ලි දෙන්න ඕනේ. චොක්ලට් කන්න, තේ බොන්න, කොත්තු කන්න, ලස්සන සපත්තු ගන්න, දවසින් දවස විවිධාකාර ඇඳුම් අදින්නත් සල්ලි දෙන්න ඕන ටියුෂන් යන කට්ටියට. දැන් මේකට දෙමාපියෝ උතුරු වෙලා ළමයිනුත් උතුරු වෙලා ටියුෂන් යන්නේ කොල්ලෙක් කැලු කරගන්න, කෙල්ලෙක් කැලු කරගන්න, බස් ස්ටෑන්ඩ් එකේ රඟන්න. ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ටියුෂන් යන්නේ. ලස්සන සර් කෙනෙක් ඔන්න ඔහම. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම ඉස්කෝලේ ටයිම් එක වෙනස් කරොත් ඔයාලා මොකද හිතන්නේ? ළමයින්ට මහන්සිය කියලා හිතන්න එපා. මොකද ඔයාලා ටියුෂන් යනවා කියන්නේ ළමයින්ට මහන්සියක් තමයි. ඕක තමයි වෙලා තියෙන්නේ ලංකාවට. කමෙන්ට් එකක් දාගෙන යන්න.